දවසම මෙතන හිටියා. එක සිම් එකක් විකුණ ගන්න බැරි වුණානේ. ෂි. මේ මිනිස්සුන්ට සිම් එකක් විකුණනවා කියන්නේ ඉඩමක් කඩමක් ගන්නවා වගේ. මේක හරියන්නේ නැහැ. ඊළඟට එන මොකාට උනත් සිම් එක විකුණලා දාන්න ඕන. අම්මට කිරි. අන්න එනවා ඩයල් එක. ඕකට නම් කොහොම හරි සිම් එකක් විකුණ ගන්න ඕන. අයියේ හෝ අයියගේ වටිනා කාලේ විනාඩියක් කියනවා කියලා මං කියනක චුට්ටක් අහගන්න පුළුවන්ද? විකාර කියවන්න තෝ කියන එක ඉක්මනට කියනවකො මල්ලි. අපේ වටිනා කාලේ නෙමෙයි. අයියේ අපි ගාව තියෙනවා නියම සිම් එක. හොඳම කපල් සිම් එක. අයියට පුළුවන් අයියගේ වයිෆ් එක ඇති තරම් වෙලා කතා කරන්න. මොකද කියන්නේ? ගමුද? සුදු මල්ලි. මම තාම දැකලා නැහැ. අපේ තනි කෙඩේ. ලැජ්ජිතනේ කතා කියන්න කොමල්ලි. හරි සෝරි අයියේ. අයියට ඉතින් ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ඇත්තටම කතා කරන්න පුළුවන් නේ. මොකද කියන්නේ? සිම් එක ගමුනේ අයියේ. ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්? ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් තියා කෙල්ලගේ අතින්වත් අල්ල නෑ ওই තාම. පුංචි හිත් පාරන්න එපා මල්ලි. කමුසලාට එන ගහන. අයියෝ අයියේ. පොඩි ළමෙක් වගේ අඬන්න එපා. ඕවද මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න? අර කුමාරියක් කලප් සින්දු කියන ඒවාම බලන්නකො. ඒවා තනිකර ප්‍රශ්න පත්තරනේ. අයියර දෙන්නම් මම টොප් විසඳුමක්. කෙල්ලෝ පස්සේ ගිහිල්ලා චාටර් වෙවි කෙල්ලෝ සෙට් කරගත්ත කාලේ ඉවරයි අයියේ. මොකද්ද මල්ලි? අයියට කරන්න තියෙන්නේ බොහොම පොඩි දේවල් ටිකක්. අයියගේ ෆෝන් එකේ තියෙන්නේ ඩයලොග් හරි එයාටෙල් හරි හච් හරි සිම් එකක් නම් දැම්ම ෆෝන් එක අරන් කොටුවයි 771යි තරුවයි 340යි කොටුවයි ඩයල් කරලා අංක එක බල රෙජිස්ටර් වෙන්න. පිස්සුද මල්ලි? ඕවට අන්තිමට දාලා සල්ලිත් නැහැ, දාපු කාඩුත් නැහැ, ඩේටත් නැහැ. අන්තිමට ලැබුණු කොල්ලෙකුත් නැහැ. පිස්සු කතා කරන්න එපා මල්ලි. මම යනවා යන්න. හෝ අයියේ. මේකට ඩේටා කැපෙන්නේ නැහැ අයියේ. දවසට රුපියල් 5යි පොඩි ටැක්ස් එකක විතරයි කැපෙන්නේ. ඕන්නම් try කරලා බලන්න. අම්මපා කියන්නේ මල්ලි. මල්ලි නම් දෙවියෙක් නෙවෙයි දේවාලයක්. මම මේ දැම්ම ගිහින් ඔකට රෙජිස්ටර් වෙනවා. එතකොට අයි සිම් එකක් ගන්න ඕනේ. සිම් එකක් ගන්න බැරි කෙල්ලෙක් සෙට් වුණාම මං ගිහින් එන්නම් මල්ලි. බයි.